ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපස වාගේ දැනෙනවා හෙවණැල්ලක් වගේ. හායි කොහොමද? මම අද මිලානෝ යනවා. ඉතින් ඔයාලත් එක්ක සෑහෙන කාලයකට පස්සේ තමයි vlog එකක් ෂෙයා කරගන්නේ. ඉතින් මට හිතුණා අද මිලාන් යන එකට වීඩියෝ කරලා චුට්ටක් ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපි දැන් මේ යන ගමන් ඉන්නේ. යන ගමන් උදේට කන්න ගත්තා මාළු පානුයි ජෑම් පානුයි තව මොනාරි ගත්තා මට මතක නෑ හරියටම. අසීනි සම්බෝල බනිසුයි ගත්තා. ඊට පස්සේ මොන්ස්ටරයක් බිවී තවා ගියේ මේ පාර්ම පැත්තේ තියෙන සිංහල කඩයක්. ඉතින් ඒකෙන් තමයි ගත්තේ. අපි දැන් ඉතින් මේ කක්කා ඉතින් යන ගමන් තමයි ඉන්නේ. දැන් ඉතින් මේ හයිවේ එකට දාලා ඉතින් යනවා. සෑහෙන වෙලා යනවා. ඉතින් පැය කමාරක් විතර තියෙනවා මිලාන් වලට යන්න. ඉතින් අපි දෙන්න ඔය කියෝ විකාර දොඩෝ ඉතින් ඔය යන ගමන් තමයි ඉන්නේ. ඒකද නැත්නම් එක දිගට ඩ්‍රයිව් කරද්දිත් මේ කම්මැලිගෙන ඉතින් ඒක නිසා ඉතින් ඔය විකාර කියෝ තමයි යන්නේ. අපි දැන් චුට්ටක් වාහනේ නතර කරන්න හිතුණා කැෆේ එකක් බීලා යන්න. මොකද මාන්සි මොකද අපි පාන්දර වෙනකං ඇහැරගෙන හිටියා. ඒ හින්දා අද චුට්ටක් නිදි මත ගතියක් තියෙනවා. ඉතින් ඒ හින්දා කැෆේ එකක් ගිහම බීලා යන්න චුට්ට නැවැත්තුවා වාහනේ. නවත්තට ඉතින් ආපහු යනවා. මට කැෆේ එක ඇතුලේ මේක බොනවා වීඩියෝ කරන්න නම් බැරුව ගියා. අපි දැන් හයිවේ එකෙන් එළියට දාලා ඉතින් ගෙදර යන ගමන් ඉන්නේ. අපි ඉතින් මීට කලින් ඇත්තටම අපේ අම්මලා ගෙදරට ගියා. ඉතින් මට එතන වීඩියෝ එකක් ගන්න බැරුව ගියා. මට ඇත්තටම අමතක වුණා එතන වීඩියෝ එකක් ගන්න. ඉතින් දැන් මේ හස්බන්ඩ්ගේ අප්පච්චිලා ගෙදර යන ගමන් තමයි ඉන්නේ අපි. ඉතින් ඒ ගිහිල්ලා අපි තේ එකක් එහෙම බිව්වා. ඉතින් ඇත්තටම මම නම් බිව්වේ නැහැ. තේ බොන්න කැමති නැහැ. ඉතින් හස්බන්ඩ් බොනකන් ඉතින් මම ඔහේ ඉතින් බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා ඊට පස්සේ අපි පිටත් වුණා අපේ අක්කලා ගෙදර යන්න. ඉතින් අද අපි රෑ ඉන්නේ යාළුවා ගෙදර. ඉතින් යන්න පිටත් වුණා. ඉතින් මේක ඔලිම්පික් තිබ්බා. ඉතින් පොඩි එක්කෙනාට කැමරාවක් අරන් ගියා. ඉතින් එයා ඒක මේ වොට්ටකට සෙල්ලම් කර හිටියා. ඉතින් මගෙන් හැම වෙලේම ඉල්ල හිටිය කැමරාවක් අරන් දෙන්න කීය. කැමරාව ගේන්න කීය. ඉතින් මෙදාසට තම අරගෙන ගියේ. ඉතින් එයාට තියෙන සතුටුයි ඒක. ඉතින් හැමතැනම ඔය කොළ කෑලි ඔය දාලා ඉතින් එයා ඉතින් සෙල්ලම් කර හිටියා ඒකෙන්. ඊට පස්සේ ඉතින් අපි කාලා බීලා හැම ඉතින් මේ දෙන්න කැරම් ගහන්න ගත්තා. ඉතින් මේ වෙලාවෙත් අපි පාන්දර 1 ගානකට විතර ඇති. මොකද රෑ වුණා චුට්ටක්. ඉතින් ඊට පස්සේ මට මතක විදිහට අපි ඕක ගහලා ඉවර වෙලා ඇඟපත හොදගෙන ඇත්තටම නිදා ගන්න ගියා. watermelon papaya banana fruit salad wow ලස්සනයි යන්නේ ඔයා ටින්ඩු කියන 1 2 3 වත්තට යන්න මලක්
කඩන්නම් අම්මට දෙන්නම් දීලා වටින්නම් පොත් ටික ගන්නම් පාසල යන්නම් අකුළු ලියන්නම් ජයයි ලබන්නම්. වා ඉතින් එයා කියන සින්දුව හා ඉඳලා අපි දෙන්නට නින්ද ගියා. නින්ද ගිහිල්ලා ඉතින් උදේටත් කෑවා. දැන් දවල්ට කන එක තමයි මට වීඩියෝ කරගන්න පුළුවන් ඉතින් දවල්ට කාලා ඉතින් අපි ගියා එළියට ගිහිල්ලා ඇත්තටම මේ ඇක්ෂන් එකට යන්න. මෙහි තියෙන ඇක්ෂන් කියලා මේ කඩයක් ඒකේ ලස්සන බඩු තියෙනවා. එක විසිතුරු බඩු හැමදේම තියෙන කෑම චොක්ලට් ඔක්කොම තියෙනවා. ඉතින් ඒ හින්දා ඒකට යන්න පිටත් වුණා. මොකද මට ඇත්තටම මම පාරම ඉඳලා මේ මිලාන් ආවෙම හුඟක්ම ඇක්ෂන් එකට යන්න ඕන හින්දා ඒකට යන්න ඕන කියාගෙන තමයි ආවේ. මේක ඇත්තටම ෂොපින් මෝල් එකක්. මේකේ ගොඩාක් මේ කඩ තියෙනවා. එක බ්‍රෑන්ඩ් වගේ ඒවල කඩ තියෙනවා. ඉතින් ඒක හින්දා මට ඕන වුණේ මේකකටවත් යන්න නෙමෙයි ඇක්ෂන් එකට යන්න. ඒ හින්දා කෙලින්ම ඇක්ෂන් එකට විතරයි ගියේ. මේ තියෙන ඉතින් ඇක්ෂන් එකේ ඇතුළ ඉතින් ඇතුළේ බඩුත් ගොඩාක් තියෙනවා. සෙනගත් ගොඩාක් ඉන්නවා. මාරම විදිහට සෙනග ලංකාවේ පොලක් වගේ. මමත් ඉක්මනට මේ බඩු ටික අරගෙන එළියට ආවා. මොකද ඇත්තටම කිව්වොත් වෙන එක කඩේකවත් මෙච්චර සෙනගක් නැහැ. මේ ඇක්ෂන් එක ඇතුළේ විතරයි මාරම විදිහට සෙනගක් ඉන්නේ. පොර කකා බඩු ගන්න කට්ටිය. ඒකද? මේ රොටි ඉතින් දැන් මට ඕන බඩ ටික ගත්තා. ඉතින් මේක ගත්තා. මේක නිකන් මසාජ් කරන එක. ඒක හස්බන්ඩ් ඕන කියලා ඉතින් ඒක ගත්තා. ඊට පස්සේ ඉතින් අපි චුට්ටක් ඇත්තටම බිල් කරලා එළියට ඇවිල්ලා පොඩක් කැරකි හිටියා. ඉතින් එහෙම ඉද්දී මම දැක්කා ෂෙයින් එකක් තියෙනවා. ෂෙයින් එක ගැන අපි ඔන්ලයින් ඕඩර් කරන එකේ ෂොප් එකක් තියෙනවා. මේ තියෙන එක මේකේ මොනවාද ඇත්තටම ගණන් අඩුයි මේ ඇඳුම් ඔක්කොම. ෂෙයින් එකෙන් මම හිතා ෂෙයින් එකෙන් ඕඩර් කරපු ඇඳුම් වෙන්න ඕන තියෙන්නේ. මේ මාර ලස්සන ඇඳුම් තිබ්බේ. මට ගන්න නම් වෙලාවක් තිබ්බේ නැහැ. අක්කයි මම චුට්ටක් කැරකි බලලා ඇත්තටම ගියොත් එළියට ආවා. ඇඳුම් ගත්තේ නැහැ. දැන් ඉතින් අපි ඒකෙන් ඇක්ෂන් එකෙන් බඩු අරගෙන එළියට ආවා. එළියට ඇවිල්ලා අපි කතා වුණා තව පොඩි අවුට්ලට් එකක්. පොඩි නෙමෙයි ඇත්තටම ලොකු අවුට්ලට් එකක් තියෙනවා කියලා. ඒකට යන්න. මොකද ඒකේ එක බ්‍රෑන්ඩ් වල තනි නිකන් ෂොප් තියෙනවානේ අවුට්ලට් එකක් වගේ. ඒකට යන්න පිටත් වුණා. මොකද හුඟක්ම මේ ඒකේ නයික් එක තියෙනවා කිව්වා. ඉතින් නයික් එකෙන් සපත්තු ගන්න පුළුවන්. ඒක මොකද අඩුවට දානවලු සපත්තු. ඉතින් ඒකින්ද අපි ඒකට යන්න පිටත් වුණා. මොකද්ද ඒකේ නම ස්කාලෝ මිලානෝ කියලා එකක්. ඉතින් දැන් මේකට යන ගමන් තමයි ඉන්නේ. අවුට්ලට් එකට. ඇඳුම් ගන්න නේ යන්නේ අපි. ඇඳුම් ගන්න යන්නේ. අපි යන්නේ නිකන් බලන්න. කියන්නේ ඉතින් මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා
ඇවිත් දෙකම තමයි කරේ. මේකේ ඇවිදින්න මම හිතන්නේ දවසක් විතර වුණා. මොකද අපි නම් පැයකට දෙකකට වගේ ගියේ. ඉතින් ඇත්තටම මදි. දවසක් විතර වුණා ඉඳගෙන කරගෙන වටේ ඇවිදලා එන්න. මොකද එච්චර ෂොප් තියෙනවා ඕකේ. ඉතින් මේ තියෙන ඉතින් ඇතුළේ ඉතින් මාරව ලස්සනයි එතන. ඉතින් අපි ඇවිදලා ඉතින් shopping කරන්න ආවා. ඉතින් ඇත්තට කිව්වොත් Nike-ට තමයි හුඟක්ම ගියේ. මේ oh sorry අම්මලා ඇවිල්ලා නැද්ද? වැඩි දුරක් ඔය මේ පාර දුරයි. Kan kaya tuh tidak bisa ada uang. Awalnya ඉතින් අපි ලින්ඩ් එකටත් ආවා. මොකද ඒකේ දකිද්දි යන්නම හිතුණා ඒක ඇතුළට. මොකද ඒකේ චොක්ලට් තියෙන. ඉතින් රස චොක්ලට් තියෙනවා. මොකද අපි නෝමල් ෂොප් වල කාලා නැති ඒවා ඒකේ තියෙනවා. ඉතින් එක ෆ්ලේවර්ස් වලට. ඉතින් ඒක නිසා මේකට යන්න හිතුවා. ඉතින් ඒකට ගිහිල්ලා දැන් මේ චොක්ලට් උත් අරගෙන එළිය දැන් ආයෙ ඇවිදින ගමන් තමයි ඉන්නේ. හුඟක්ම අපි දැන් මේ Nike එක හොයාගෙන යන්නේ. අන්න ගලෝගෙන හැලෙයි දැන් ටොපි ටික බිමට. නෑ ඔක් කන්න. නෑ කන් ඔය කඩලා තියෙන්නේ ගන්න. ඔයාලත් ගන්නනේ. මෙයා ෆයිනලි අපි Nike එක හොයාගත්තා. ඉතින් දැන් Nike එකේ සපත්තු ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් දදා බල ගන්නවා. ඉතින් මේකේ සපත්තු මාර අඩුයි. ඉතින් ඒකේ හින්දා ඉතින් මේ අපි සපත්තු ඉතින් ගත්තා. ඉතින් අපි Nike එකට දැන් ගිහිල්ලා සපත්තුත් අරගෙන ඉතින් එළියට ආවා. එළියට ඇවිල්ලා තායි චුට්ටක් කැරි හිටියා. ඉතින් ඔය එක ෂොප් ටිකක් තියෙනවා. ඉතින් බල ඇවිද හිටියා. ඉඳලා ඉතින් අපි ගෙදර යන්න පිටත් වුණා. මොකද මේ වෙද්දිත් හවස පහමාරට විතර ඇති.
ඉතින් ඒක හින්දා ගෙදර යන්න පිටත් වුණා. මට ඉතින් ඉතුරු වීඩියෝ කරගන්න බැරුව ගියා. ඉතින් ඊට පස්සේ අක්කලා ගෙදර ගිහලා ඉතින් තේ එකක් ගෙන් බීලා ඉතින් ගෙදර ආවා. මම අදට ඉතින් වීඩියෝ එක නතර කරනවා. ඉතින් තව ලස්සන අලුත් වීඩියෝ වලින් මම ඔයගලන්ව හම්බෙන්න එන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න අනිවාර්යෙන්. මම ඉතින් ගිහින් එන්නම්. අදට හැමෝම පරිස්සමින් ඉන්න. බයි.